අයිබෝන් ළමයි අද මම රේපය ගැන තමයි උගන්වන්න යන්නේ. ඉතින් මොකක්ද මේ රේපය කියලා කියන්නේ? රේපය යෙදෙන්නේ මොන වගේ අවස්ථාවලද? රේපය යෙදෙන්නේ ඇයි කියන මේ ප්‍රශ්න හැම එකටම අද ඔයාලට මේ වීඩියෝ එකේ උත්තර ලැබේ. ඉතින් රේපය කියලා කියන්නේ ළමයි අපි අල් රයන් වෙනුවෙන් යොදන හල් රයන් මෙන්න මේ තියෙන අල් රයන් වෙනුවෙන් යොදන පිල්ලමක් තමයි මේ රේපය කියලා කියන්නේ. මේක සංකේතයක් ලෙසත් හඳුන්වනවා. ඉතින් පුතේ හල් රයන් යෙදෙන වචන කිහිපයක් අපි බලමු. එතකොට ඔයාලා අවබෝධ වෙයි මේ රේපය යෙදෙන්නේ කොහොමද කියන එක. ඔන්න ඉතින් අපි ගන්නවා මාර්ගය කියන වචනේ. මාර්ගය. ඊළඟට තව වචනයක් ගන්නවා ධර්මය. ධර්මය. ඉතින් මේ වචන දෙකේම මැද තියෙනවා හල් රයන්. ඉතින් අපි බලමු රේපය කොහොමද යෙදෙන්නේ කියන වන්න. ඉතින් අපි මේ රේපය යොදද්දි මේ හල් රයන් අපි ඉවත් කරනවා. මේ මායන් ලියලා ඊට පස්සේ හල් රයන් ඉවත් කරලා ඒ විරුවට ඊට පස්සේ ඉන්න ගයන උඩට අපි මෙන්න මේ රේපය කියන පිළිම යොදා ගන්නවා. මෙන්න මේ විදිහට තමයි රේපය යෙදෙන්නේ. ඔන්න අපි ධර්මයත් ඒ විදිහටම ලියනවා. ඔයාලා දැකලා ඇති පරණ ඔය බෞද්ධ පොතපතේ ධර්මයේ කියන මෙන්න මේ විදිහට තමයි සඳහන් වෙන්නේ. වගේම ස්වර්ගය කියන වචනේත් එහෙමයි. ස්වර්ගය කියද්දිත් අපි මෙන්න මේ හල් රයන් වෙනුවට ග උඩට මේ රේපය කියන පිළිම යොදා ගන්නවා. ඉතින් බලන්න පුතේ මේ රේපය කියන පිළිම ලියන හැටි මේ පිළිම ලියන්නේ මෙන්න මෙහෙමයි. අපි ඔන්න ඔය ආකාරයෙන් තමයි පිළිම ලියන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ හල් රයන් වෙනුවට ඊට පස්සේ ඉන්න අක්ෂරය උඩට අපි රේපය යොදන්නේ. ඉතින් මේ රේපය යොදන්නේ ඇයි අපි? ඇත්තටම අපි යමක් ලියාගෙන යද්දී අපිට මේ දීර්ඝ වචනේ මාර්ගය ස්වර්ගය කියන වචනේ අපිට ලියන්න පොඩ්ඩක් විතර ඉඩ මදි නම් අපිට ඉඩ හදා ගන්න ඕන අවස්ථාවවලදී තමයි අපි මේ පසුපත් තියෙන රයන්ට පස්සේ තියෙන අකුරු වලට රේපය යොදලා ඒ අහල් රයන්න ඉවත් කරන්නේ. ඉතින් අපිට ගොඩක් වෙලාවට බයිබලයේ වගේම ධර්ම පොත්වල මෙන්න මේ වචන කෙටි කරලා මේ විදිහට රේපය ලියලා අහල් රයන්න වෙනුවට රේපය ලියලා මේ වචන වලට දැක ගන්න පුළුවන්. ඉතින් මේ රේපය කියන පිළිම බිහි වෙන්නේ ව්‍යංජන අක්ෂරයකින්. ඒ කියන්නේ හල් රයන්නේ. ඉතින් හල් රයන්ෙන් බිහි වෙන රේපය අපි ව්‍යංජන වලින් බිහි වෙන පිළිමක් ලෙස හඳුන්වනවා. ඒ වගේම මේ රේපය කියන පිළිම අපි සංකේතයක් ලෙසත් යොදා ගන්නවා. තවත් මේ වගේ වැදගත් අධ්‍යාපනික වීඩියෝ නරඹන්න අපේ හොඳම සිංහල පන්ති YouTube channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. එහෙනම් අපි තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.